SL Rocks YouTube channel එකට ඔබ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් යාළුවනේ සුපුරුදු පරිදි අද මම ඔයාලට ගොඩක් වටින වීඩියෝ එකක් ගෙනවා. මේ වීඩියෝ එක ටිකක් වෙනස් වීඩියෝ එකක් මම මීට කලින් කරපු නැති වීඩියෝ එකක්. ඉතින් ඔයත් මගේ channel එකට අලුත් නම් දැම්ම SL Rocks YouTube channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. එන්න අපි වීඩියෝ එකට යමු. මම අද මේ වීඩියෝ එක කරන්න ඕනි කියලා හිතුවේ නම් විශේෂයෙන්ම මම කැමතිම ලංකාවේ නිලියක් ඉන්නවා මිෂෙල් දිල්ලාරා. එයා වෙනුවෙන්ම තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් යාළුවනේ ඔයාලා ඔක්කොම දන්නවා ඇති ලංකාවේ මේ දවස්වල පෙරලියක් කරන්න යන මූවි එකක් රිලීස් වෙන්න යනවා. ට්‍රේලර් එක දැන් රිලීස් වෙලා තිනවා. අදිරන් කියලා ටැමිල් මූවි එකක්. ඒකේ අපේ මිෂෙල් දිල්ලාරා ඒක රංගපාලා තිනවා. ඉතින් එයාගේ පළවෙනි මූවි එක ටැමිල් වලින් රංගපාලා තින. ඉතින් මේ වීඩියෝ එක මම කරන්නේ එයාගේ ට්‍රේලර් එක බලලා මට හිතුණා මේ ට්‍රේලර් එකට අපි වීඩියෝ එකක් කරත් හොඳයි කියලා. ඉතින් ගොඩක් අය අතර මේක ප්‍රසිද්ධ වෙන්න ඕනේ වීඩියෝ මූවි එකක් මේක. ඉතින් ඉන්දියාවේ සිනමා විශේෂයෙන් සවුත් ඉන්දියන් සිනමාවට සමානව මේකේ සිනමාටෝග්‍රැෆි එක කරලා තිනවා. ඉතින් විෂුවල්යිස් ඔක්කොම බලනකොට මේක සවුත් ඉන්දියන් මූවි එකක් වගේම තමයි මට පේනුනේ. ඉතින් මම දන්නේ නැහැ මේක ලංකාවේ තමයි ෆුල් මූවි එකම ෂූට් කරලා තින ඔක්කොම කරලා තින ලංකාවේ කතාව ඔක්කොම මේකේ රයිට්ස් ඔක්කොම ශ්‍රී ලංකන්. මේ මූවි එක ඉන්දියාවේ රිලීස් වෙන්න යනවා කියලා මට ආරංචි. ඉතින් බලනකොට මේක ටිකක් ඉන්දියන් සවුත් ඉන්දියන් මූවි එකක් විදිහට තමයි තියෙන්නේ. ඒකත් ඒ වගේම මම බලන මේ ලංකාවේ බලන පළවෙනි ටැමිල් මූවි එක. ඉතින් මීට කලින් ලංකාවේ ටැමිල්ස් මූවි අරන් තිනවා. නමුත් මේකට හේතුව මිෂෙල් දිල්ලාරා. මම එයාට ගොඩක් කැමති ලංකාවේ ඉන්න මම ආසම කරන නිලියක් තමයි මිෂෙල් දිල්ලාරා කියන්නේ. ඕගොල්ලන්ුත් එහෙම වෙන්නේ නැති. අයිනම් මේ මෑත කාලෙක අපිට ලංකාවේ නිලියන් එච්චර වර්ණනා කළා ආසාවෙන් තියා බලන්න පුළුවන් රස වින්දනයක් තියාගන්න පුළුවන් විදිහ නිලියෝ ඉතාමත් සීමිත පිරිසක් ඉන්නේ. අන්නේ අතරින් මිෂෙල් දිල්ලාරා කියන්නේ විශේෂම කැරක්ටර් එකක්. මට එයාගේ චාම් බවට එයාගේ අයින්සක ලස්සන පෙනුමට හැමදේටම මම ගොඩක් කැමතියි. ඉතින් එයා වෙනින් දැන් මම මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් අපි යමු බලන්න ට්‍රේලර් එක. දැන් ට්‍රේලර් එක රිලීස් වෙලා තියෙන. ඉතින් මේ මූවි එක ගැන වැඩි විස්තර මම මුකුත් දන්නේ නැහැ. මම ඉන්නේ සෞදි අරාබියේ. සමහර විට මේ මූවි එක සෞදි අරාබියේ රිලීස් වෙනවා නම් අනිවාර්යෙන් මම බලනවා ගිහිල්ලා. ඉතින් මම ලංකාවට ඇවිල්ලා අනිවාර්යෙන් තියටර් එකේ ගිහිල්ලා මේ මූවි එක බලනවා. ඉතින් යාළුවනේ අපි කාලේ නාස්ති නොකර කෙලිම යමු ට්‍රේලර් එකට. ඉතින් මේක ලස්සන මූවි එකක ට්‍රේලර් එකක්. එන්න අපි බලමු කොහොමද කියලා ට්‍රේලර් එක රන් වෙන්නේ. ඔන්න ඉතින් යාළුවනේ මම බලලා ඉවරයි. මට ඇත්තටම ගොඩක් සතුටුයි මේක මිෂෙල් දිල්ලාරාගේ පළවෙනි ටැමිල් මූවි එක. ඉතින් ලංකාව ඇතුළේ මේ වගේ ලස්සන මූවි එකක් ක්‍රියේට් වෙලා තිනවා කියලා. ඉතින් මේක ඇත්තටම සවුත් ඉන්දියන් මූවි එකක් වගේ තමයි තියෙන්නේ. ඉතින් යාළුවනේ ලංකාවේ පළවෙනි වතාවට මෙච්චර ලස්සන ට්‍රේලර් එකක් මම දැක්කේ. ඉතින් සාමාන්‍ය අපේ සම්ප්‍රදායෙන් ඔබට ගිහිල්ලා සවුත් ඉන්දියන් මූවි එකක් ටැමිල් මූවි එකක් කොහොමද තියෙන්නේ අන්නේ විදිහටම තමයි මේකේ ට්‍රේලර් එක ක්‍රියේට් කරලා තියෙන්නේ. ඉතින් ඒ වගේම ගොඩාක් තිනවා ට්විස්ට් thriller scene, it was a love, romance, තැන් වල කොමඩි ඒ වගේ මික්ස් වෙච්ච ට්‍රේලර් එකක් මේක. ඉතින් කතාව මොකද්ද කියලා තේරුම් ගන්න හරි අමාරුයි. මිෂෙල්ව දකින්නකොට මාර සතුටක් ඇති වෙන්නේ. ඉතින් මේ වගේ ටැමිල් මූවි එකේ එයාව දකින්න මම නම් කැමතියි. එයා මේකින් එයාව රෙකග්නයිස් කරලා ටැමිල් සිනමාවේ එයා මූවි එකක් රංගපාන. එයාට ඒ සම්පූර්ණ ක්වොලිෆිකේෂන් එකම තියෙනවා. ඉතින් මිෂෙල් දිල්ලාරා ඔයා මේක කොහේ හරි ඉඳන් බලනවා නම් ඔන්න ඔයා වෙනුවෙන් මම මේ කරපු වීඩියෝ එක මම හැගොඩක් ලොකු ෆෑන් කෙනෙක්. ඉතින් මම ලංකාවේ ඉන්න නිලියන්ට ඇත්තටම කැමති නෑ. මම කැමතිම එකම නිලිය දෙන්නම් මිෂෙල් දිල්ලාරා. ඉතින් එයා වෙනුවෙන් තමයි මේ වීඩියෝ එක මම දැන් බලාගෙන හිටියෙත් කාලයක් තිස්සේ මේකේ ට්‍රේලර් එක එනකම් ඉතින් මූවි අප්ඩේට්ස් එනකම් බලාගෙන හිටියා. ඉතින් යාළුවනේ පට්ට ලස්සනයි ට්‍රේලර් එක නම්. ඉතින් ට්‍රේලර් එක බලනකොට ගොඩක් ඉන්ට්‍රස්ටිං තියෙනවා. ඉතින් මේක අපි ලංකාවේ වෛරල් වෙන්න ඕන මූවි එකක්. ලංකාවේ නේ අපි ඉන්ටර්නැෂනල් එකට ගෙනියන්න ඕනේ මූවි එකක්. අපේ දෙයක් අපි අගයන්න ඕනේ. ඉතින් මේ මූවි එක එච්චර ලස්සනට යාලා ට්‍රේලර් එකකින්ම අපිට ට්‍රේලර් එක බලුව ගමන් අපිට කියන්න පුළුවන් කොහොමද කියලා මූවි එක. ඉතින්
මම විශ්වාස කරනවා මේ මූවී එක ගොඩක් සාර්ථක වෙයි කියලා. ඉතින් මේක ඒකේ ඉන්න සියලුම කාස්ට්ලට ඊට පස්සේ යාලට හොඳ ෆියුචර් එකක් එන්න ඕනේ මේ මූවී එකෙන්. ඉතින් මේ මූවී එක සාර්ථක වෙන්න කියලා ඉතින් බොක්කෙම ප්‍රාර්ථනා කරනවා. මේක මිෂෙල් දිල්ලාරා ඔයාගෙන ඉතින් මම මිෂෙල් දිල්ලාරාගේ නම කීසරයක් විතර කිව්වත් දන්නේ නැහැ. ඉතින් ඇත්තටම ලස්සනම නිලියක් මම දැකලා තිනා. මම ඉස්සර ආසයෙන් බැලුවා පූජා උමාශංකර. එයාගෙන් පස්සේ මම නම් වැඩි සිංහල මූවිස් බලන්නේ නැහැ. ඉතින් මේ පළවෙනි වතාවට මගේ ආසාවෙන් මම බලපු මූවී එකක්. මම ඒකේ ට්‍රේලර් එකක් මේ විදිහට මම කරන වීඩියෝ එක මේ පළවෙනි එක. ඉතින් යාළුවනේ ඉතින් ඔයාලත් මේක ගොඩක් රස විඳින්න ඇති කියලා මම හිතනවා. ඉතින් ඒ වගේම යාළුවනේ මට ඔයාලට මෙතන කියන්න මගේ channel එක SL Rocks YouTube channel එක ඔයාලා subscribe කරලා නැත්නම් ඉතින් ඒක subscribe කරලා support එකක් දෙන්න. ඉතින් මේ වීඩියෝ එකත් ඔයා කැමති නම් like එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් පොඩ්ඩක් එම්ෙන් අඩුපාඩු තියෙන්න පුළුවන්. මේක තමයි මගේ පළවෙනි වීඩියෝ එක මූවී එකක් සම්බන්ධයෙන් මම කරපු එකක්. ඉතින් මම තාම මේක කොහොමද කරන්න කියලා දන්නේ නැහැ. ඊයේ ආපු අදහසක් මට මේක අනිවාර්යෙන් මිෂෙල් දිල්ලාරා වෙනුවෙන් වීඩියෝ එකක් කරන්න ඕනි කියලා මට හිතුණා. ඒ නිසා මම කරා. මිෂෙල් දිල්ලාරා ඔයාට ගොඩක් හොඳ ෆියුචර් එකක් තියෙනවා. ඉතින් ඔයාට මම වගේ ගොඩක් ෆෑන්ස්ලා ඉන්නවා. අවංකව බොක්කෙම ඔයාට ආදරය කරන ෆෑන්ස්ලා ඉන්නේ. ඉතින් ඔයා මේ දේ ඒ විදිහටම රැකගෙන යන්න. ඉතින් ඔයාත් එක දිග ගමනක් යන්න. අපිත් රැඳී ඉන්න ඔයාගේ හැම ප්‍රොජෙක්ට් එකක්ම මේ වගේ ඔයා ප්‍රොමෝට් කරලා ඔයා වෙනින් දෙයක් කරන්න බලාගෙන ඉන්න. ඉතින් ඒ වගේ මිෂෙල් දිල්ලාරාට කැමති කට්ටිය ඉන්නවා නම් පාතින් කමෙන්ට් එකක් දාන්න. එයාගේ යන ඔයාලගේ අදහස, ඒ වගේ මේ ට්‍රේලර් එක ගැන ඔයාලගේ අදහස පාතින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මම ඔයාලගෙන් සම් කරනවා. ඔබ සිල් දෙනාට සුබ දවසක් වේවා. මම සුරේෂ්.